Let's go! ඉතින් කොහොමද ළමයි ඔයාලට මන් දන්නවා මේ vlog එක ටිකක් වෙනස් vlog එකක් because මං හිතුවා මේකට voice over එකක් add කරන්න කියලා. මේ තියෙන්නේ මම වැඩ කරන තැන ගත්ත පොඩි clips වගේක්. Just ignore that one. I just wanted to add that to the vlog. එදා ඇවිල්ලා 7th of December මම බ්‍රෙක්ෆස්ට් ගන්න ගමන් හිටියේ මම ඒක නිකන් වීඩියෝ එකක් ගත්තා and then මගේ යාළුවෙක් කිව්වා අපි යමු මෙහෙම එළියට මොකද හැමෝම ගෙදර හිටියේ ඉතින් අපි චුට්ටක් එළියට ග්ලෙන් වෙවර්ලි වල ඉතින් ඒ ළඟ තියෙන රෙස්ටොරන්ට් එකකට තමයි අපි එන්නේ මොකද අපි ඉන්නේ දැන් සම්මර් බ්‍රේක් එකේ එතකොට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන් හැමෝම weekdays වල work කරනවා ඉතින් weekend එකට විතරයි හැමෝම ගෙදර ඉන්නේ so we came to Dragon Hot Pot. This is my second time and this one is a Chinese restaurant. We tried their signature hot pot. ඒ වුණාට මම මේකට කැමති නෑ මොකද මම මීට කලින් boiling crab එකෙන් කාලා ඒක මට ඒ කැම එකත් මට සෙට් උනේ නෑ. ඉතින් මට ඒ රස මේකෙන් එන්න ගත්තා. I don't know why. So I didn't මම කෑවේ නැතුණාට කමක් නැහැ. මගේ යාළුවෝ ටික නම් ඒක හරිම ආසාවෙන් කෑවා. මට ඕනේ උනේ ඒ රෙස්ටොරන්ට් එකේ ඉක්මනට එළියට ඇවිල්ලා ස්වීට්ස් මොන හරි try කරන්න. මොකද මට ඒ රස නැති කරගන්න උවමනාවයි. අපි ගියා UMG. මේක ඇවිල්ලා කැෆේ එකක් වගේ. මේකේ burgers but famous දේ තමයි එයාලා ගාව තියෙනවා frozen yogurt. ඒකට අපිට එක දේවල් add කරගන්න පුළුවන් strawberries, sprinkles, pistachio ඒ වගේ ගොඩක් දේවල් අපිට add කරලා ඒක තව රස තවත් වැඩි කරන්න පුළුවන් and ඒකේ තිබුණ sweetම part එක තමයි cuteම part එක we can do some colorings මොකද එයාලා ගාව color pencils and drawings තියෙනවා අපිට තියෙන්නේ අපි යාළුවොත් එක්ක chit chat එකක ඉන්න ගමන් color කරන ගමන් ඒ දුන්න drawings අපිට ඒ yogurt එක කන්න තියෙනවා. I was enjoying this moment because මේ වගේ දේවල් හැම වෙලෙම අපි කරන්නේ වැඩත් එක්ක busy. ඉතින් මේ දවසක් එනකොට ඒ දවස full enjoy කරන්න තමයි බලන්නේ. Exciting part අපි කාලා ඔක්කොම කරලා අන්තිමේදී ෆයින් එකකුත් කාලා මොකද පාකින් එක අපිට එතන පාක් කරන්න පුළුවන් උනේ only for 1 hour. ඉතින් අපි ඊට වඩා ගොඩක් කළා එතන ඉඳලා අපිට ඩොලර් අමුණා මේකද මොකද පාකින් ෆයින් එකකුත් අපි යන්නේ සන්සෙට් එක බලන්න. දැන් අපි ඊළඟ ඉන්නේ බීච් එක අයින තියෙන ගෙවල් තමයි පැත්තෙන් පෙවුනේ. ওই පැත්තේ තියෙන බීච් එක හරියට පේන්නේ නැහැ. but guys බලන්නකෝ ගෙවල් වල ලස්සන. අපි ඒ වෙලාවේ කතා වෙවි ගියේ කවදා හරි අපිට බීච් එකක් අයිනින් ගයක් ගන්න තිබ්බනම් කියලා. කවුද කැමති බීච් එකක් අයිනින් ගයක් ගන්න. ඉතින් it was a good time. අපි ඒ ළඟින් වාහනේත් පාක් කළා. දැන් මේ අපි යන්න හිතගෙන lookout එක ළඟට යන ගමන් පයින් යන්න ඕනේ. එතනට කිව්වේ red buff lookout. මං හිතන්නේ මං හරිනම් ඔව් මට මතක විදියට red buff. ඉතින් පේන්නේ මෙල්බන් සිටි එක. ඉතින් සන්සෙට් එක තාම නැහැ. මං හිතන්නේ දා 8:30 pm තමයි සන්සෙට් එක තිබුණේ. ඊට පස්සේ අපි සන්සෙට් එකට කියන බීච් එකටම යන්න අපිට තා ෂුට්ටක් පාත්‍රය යන්න තිබුණා. මොකද බීච් එක තියෙන්නේ පාරෙන් පල්ලෙහා. ඉතින් ඒ යන ගමන් ගොඩක් කටේ ජොගින් කරන්න එහෙම එනවා මෙතෙන්ට. ඉතින් දැන් ඔය අපි බීච් එකට යන ගමන්